ඉතින් හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් මම අද ප්ලේ කරන්න යන්නේ මයින්ඩ් ෆන් කියලා සුපිරිම ගේම. ඉතින් අද මම පොඩි සුපිරි වැඩක් කරන්න හදන්නේ. කොහොමද පණින්නේ අපි මෙන්න මේ කොටුඩි පැනලා තමයි දැන් යන්න හදන්නේ. මොකද දුවන්නේ අපි. හරි. මේ මිනිස්සු දුවනේ. හරි. වැඩි. අපි ස්පෝන් වෙමු. ඔඩයින මේ මැකනිසම් මල්ල ගන්න අම්ම. හරි. වැටෙන්න එපා පුතී. පොයින් එනියයි වෙන්න අයිස් තාම පටන් ගත්ත ගමන් බය වෙන්න එපා පොඩයි එකක් වෙන්නේ වැටෙන්න එපා අයියෝ වැටෙන්න එපා වැටෙන්න එපා ඉවරයක් නැහැ වැටෙනවා මේ වැඩි හරියන්නේ පොඩ්ඩක් ඕන එක මැකනිසම් එක අල්ලගන්න නම් පැයක් විතරයි දෙවනි කොටුවටත් ඇවිල්ලා වැටෙන්න එපා වෙන්න වැටින් ඉපා ගයිස් වැටින් ඉපා මේ පාරත් දෙවනි කොටුවට ගිහින් තමයි වෙන්නේ දැන් පළවෙනි කොටුවට යනකම් ගියේ බය වෙන්න දෙන්නේ නෑනි ගයිස් මේ දෙවෙනි කොටුව පොඩ්ඩක් කෙට්ටුයි පොඩි වෙනක් කරන්න යනවා ඒකට පොඩ්ඩයි කපන්න දෙකත් පාර දෙකට යන්න නෙන්න මේ පාර දෙකට ගිහිල්ලා අපි තුනට යන්න පොඩ්ඩක් කල්පනා හයියෝ මේ පාර වෙන්න ඒ පාරකට පණ ගන්න බැරි වුණා දෙකත් හරි මේ තුනට හරි තුනත් හරි හරි ඒකත් හරි නියමයි ඒකත් හරි නියමයි guys නියමයි alright okay හරි ඒකත් හරි දැන් මගේ ඩිසර්ම කොල්ලල්ලන් තියෙන්නේ හරි ඒකත් හරි පාල පේන්නේ ප්‍රබන්ධයක් තියෙන්නේ ඒකත් හරි අරු වෙන්න වැටෙන්න එපා වදින්නම් වැටෙන්න එපා හරි ඒකත් හරි නියමයි හරි වෙන්න නිශ්චි oh no okay ඉතින් guys මම වැහෙන්න ආයන් වැඩි ටිකක් අමාරුයි අද මම කොහොමද මේක ඉවර කරන්නේ මේක ලෙවල් ගොඩක් තියෙනවා වෙනම කතාව පොඩි වැඩක් ඇත්තට හොයන්න තියෙන්නේ බය වෙන්න එපා අර පුළුවන් you වැටෙන්න එපා ගෑවිල වෙන්න එපා රංචෝ මේ කට්ටිය මාන බලන්න කොහොමද ඊගා කොටුවට යන්නේ වැටෙන්න එපා ගයිස් වැටෙන්න එපා මට විශේෂම දේ කියන්න අමතකුණානි හැමදාම වගේ අදත් අමතකුණා channel එක subscribe කරන්න එච්චරයි කියන්න තියෙන්නේ ආයෙ වෙන්න ඉතින් channel එක subscribe කරලා තියාගන්න මොකද්ද මගේ නම නමක් නැද්ද දැන් නම් මම 10 පාරකට විතර මැරුණා ආයෙ වෙන්න හරි අපි තව පාරක් යන්න මෙන්න මේ කොටුවට නිකන් කේස් එකක් නේ ඔන්න ඔය කොටුවේ නේ ගයිස් කේස් එක තියෙන්නේ ලප්පන් ඉන්නකො ඒකත් හරි කියමුකෝ අයියෝ කොටුවක් අතාරින්න ගිහිල්ලා වෙන්නේ පාර වැටින්න ඉපා වැටිනම නී කොච්චර පොඩ්ඩක් ඉන්න ආයෙ පාර පනින්න නැත්තම්
මන්ද මේ මනි ඉර වැටෙන්නේ එතන. පොයින් 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 තුන් වැටෙන්න එපා. වෙන්න දේ ඒක ඉල්ලීගල් ඒ වැඩි ඉල්ලීගල් මං එහා පැත්ත බැලුවා විතරයි. අපිට කැමරා ඔප්ෂන් එක අපි වෙනස් කරන්න පුළුවන්. උනේ දැන් දෙන්නම් පුතේ. දැන් පොඩි වැඩක් තියෙන්නේ. පොඩි වැඩක් කිව්වට එහෙම්මමත් නෑ නේ. කමක් නෑ වැඩක් නෑ. තියෙන්නෙත් නෑනේ කොයි කොටුවටද දැන් පනින්නේ අඩුවදර. ඒ මොකද්ද උනේ? බෑ වැඩි හරියන්නේ ඉල්ලීගල්. හරියට බැලුවොත් වැටෙනවනේ මම. ඔබතුමාට පුළුවන් කියලා හිතාගෙන පනින්න බය වෙන්නේ නැතුව පනින්න. ඒ කොටුවෙම වැටෙනවා. කලින් පාරම වැන්නේ කොටුවෙන් ගයිස්. රජ්ජුරුව කෙනෙක් ඉන්නවා නියමයි. අනේ මම කලින් පාර වෙන්නේ යන්න අතන තියෙනවා. ये මොකක්ද නේ මේ වෙන්නේ? වැටෙන්න එපා. මේ වැඩේ හරියන්නේ නැහැ. හරක්කඩියකුත් ඉන්නවද එක්ක මං අතර? මගේ ඇස්වල ප්‍රශ්නයක්. එයිම පැන්නට පැන්නේ නැත්තේ. ඕහෝ වැඩි අල්ලන් යනවා. ඕහෝ ඇටියට යන්නේ ඇයි? ඇදෙට යන්නේ කෙලින් ගමන කෙලි. ඇදියට යන්න එපා. කෙලින් ගමන් කරන්න දරුවා. කෙලින් ගමන් කරන්න. ඉතින් ගයිස් channel එක හැම වෙලේම subscribe කරලාම තියාගන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගොඩාක් වැඩෙන්න තියෙනවා. අපි දැන් මේ එකම තැන ලත වින්නවා. පැය ගානක් තිස්සේ කියෝ ලත වෙන්න නැතුව අපි ඉක්මනට යමු දේ. මොකද මේ වැඩි හරියන්නේ නැහැ. කොච්චර කරා වැටෙනවා මෙතනින්. එපා වෙනවා ඒ වැටෙන ගත්තා. අර බලන්න කොච්චර පැන්නේ ඉන්නේ අනුමතරමේ. ඒ හරියට හම් පොඩි ලැග් එකක් ඉන්නවා. මගේ ෆෝන් එකේ. කවක් නේ. අර කවුද මන් දෙක්කෙනෙක් බීමට පත වැවුණා. අර දෙක්කනේ දැන් මම පණින කෙබ්බුවට ඒක එබුන්නේ දැන්. ඔයගොල්ලෝ එක පේන්නේ නැතුව ඉතින් මම ගාවට ඉන්න මේක පේන්නේ ඔයගොල්ලන්ට. හරියට ඒ වැඩක් නැහැ මෙතෙන්ට. අර බලන්න දැන් මම පැන්නනේ එතන ඔයගොල්ලෝ දකින්න නැති නේද දැන් මම වැහෙන්නනේ. අර පොඩි ලැග් එකක් යනවා. ඒ කොටු විනිවිද යනවාද? නැත්තම් මම ගොඩක් වෙලා හිටියාමද වැටෙන්නේ මම? පොඩ්ඩක් හැරේ. ආන්නේ මෙතන තව ප්ලේයර්ස්ලා ඉන්න ඔයා විතරක් නෙමෙයි. අයියෝ එතනින්මයි වැටෙන්නේ.
හරි දැන් පුළුවන් තරම් හිමි හිටියෝ දැන් හයියෙන් ගිහින් බැලුවා හයියෙන් යන වැඩි සාර්ථක නෑ කොටුව දිහාට වැගිල්ලීම් කරනවා මං ඊටක පාර දැන් මම යන්නේ යන්න අතින්ට දැන් හරියට හරි මෙතින්ට අයියෝ එයි එතෙන්ට පැන්නේ නැත්තේ මොකක් කර තියෙනවා සීන් එකක් ගයිස් ඒ බොත්තම ඉබින්නේ වයි පුකට පස්සේ තමයි ඉබින්නේ මොකට චෙක් කළලි අයියෝ අහකටනේ පැන්නේ ඕකේ සුපිරි වැඩි ආකට තම පැන්නෙන්නේ කොච්චර පෙන්න්න වැඩක්නේ හරි හරි වැටෙන් එපා කිය තම කියන්න අස වැටෙන් එපා කොයි කියලාප අයියෝ වෙන්න 1000 ටයිම් මං හිතට දෙම වැන්න වෙතෙන්ට රතු පාටින් තින කොටුවල් ගයි සැවිට පනින්න බෑ ඒක රතු පාටින් ඇදර හරි හරි රෙස් කරන්න පුළුවන් ඔයි මොනාද ක්ලයිම් කරන්න කිය නැවට වැඩන්නෑ නිව්ව කොටුවක් අත ඇරිය ඕකේ හරි යස් ගයිස් ඔන්න ඉතින් සාර්ථක ලෙස මම එක අදියරක් ඉවර කරා අපිට තව අදියරක් තියෙනවා මේකත් අපි ඉවර කරමු ඕකේ ෆ්‍රෙන්ඩ්ස් දන්නවනේ ඉතින් මේ තෙවිරු ගේමින් කියන්නේ කවුද කියලා තෙවිරු ගේමින් සැලෙනවද නේ සැලෙනවා කියන කට්ටිය අපි සැලෙනවද එහෙම නෑ අපි සැලෙන්නේ හරි එකත් වෙන්න යූ දැන් ආයෙ මුලින්දන් යන්න එහෙම අනේ මුලින්දන් යන්න ඕනේ අපිට මෙතන ඉඳන් ගියයි ඒ කොහොමද ගේම් එක එතනින් සේව් වෙලා තියෙනවා ගේම් එක පොඩි ප්‍රගතියක් තියෙනවා නේද සේව් හරි වෙනවා හරි මේ කොටු ටිකක් උසයි ගයිස් අපි කලින් පෙන්නේ උඩට වඩා ඔය ගයි තේරෙනවා ඇති මේක ප්ලේ කරනකොට පොඩ්ඩක් පොඩි උස ගතියක් තියෙනවා කියලා මේ මියා මොකද මේ ආපස්සට යන්නේ ආපස්සට නෙමෙයි අයියෝ ඒ මොකද ආපස්සට ගියේ ඔය ඔක සීන් ටෝන් එකක් තියෙනවද දන්නේ නැහැ නේ උඩ ආපස්සට උඩ කියලාවත් තියෙනවද ආපස්සට යන්න කියලා වැටෙන්න එපා හරි අයියෝ වෙන්න අයියෝ ගයිස් හරි ගයිස් මම වැන්න ඇත්තටම කියන්නේ ඕගොල්ලෝ දකින්න ඉතින් මම වැටෙනවා ඉන්නේ හෝ අපිට පියාඹන්න පුළුවන්ද අනේ වෙන මොකෙක් ගේම් එකේ නෙමෙයි මං කීවෙලි පාටද දැන් මේ වැටෙන්නේ කියන්නකෝ ආයි වෙන්න මේ පණින එකේ තම පොඩි කේස් එකක් තියෙන්නේ කොහොම හරි වන්නේ පළවෙනි දෙවෙනි පාර කොහොම වැටෙනවා කොහොම හරි කොල්ල වැඩි කර මේ මෙකනිසම් එක ගල්ලා වැඩි කරනවා කොහොම හරි බය වෙන්නේ හරි ඒකත් හරි හැම වෙලේම කොටුවේ කිරුවලටම ගිහිල්ලා තමයි බටන් එක වන්නේ හරි ඒ කොටුව පෙන්න නියම ඒකත් පෙන්න අරදීනේ මට යන්න ඕනේද මොකද මේ අංගපස්සට එන්නේ මෙයා මේ මිනිහට මොකක් කරේ ප්‍රශ්නයක්ද ආපස්සට එන්නේ අයියෝ
what just happened මේ කොහෙද මේ හරි මම පරණ දිහාවකට ගයිස් වැහෙන්නේ එතන කොමන්නේ මරුණට එතනින් කොහොම මතුවේ හරි අපි මේකට පැන්න වැටෙන්න එපා අයියෝ වැටෙනනේ මේ ඇද්දී යන්නේ මොකද කොච්චර ඇද්දී යන්න එපා කෙලින් යන්න කෙලින් දරුවා කෙලින් හරි කෙලින් යවෙන්නෙත් නේ ඒක ඇදීට වයි යවෙන්නේ සම්සුන් වන්න දරුවා සම්සුන් තව කට්ටිය වැටෙනවනේ ඔබතුමා මේ ගේම් ප්ලේ එකට පහලින් කමෙන්ට් එකක් දාන්න මේකේ මම තව ගේම් ප්ලේ ගේන්න මේකේ තව මිෂන් තියෙනවා අපිට මේ මිෂන් එක විතරක් නෙවෙයි අපිට සොම්බිට මරන්න පුළුවන් තව එහෙම මිෂන් වලක් තියෙනවා අද මම හිතුවා මේක පොඩ්ඩක් ෆනි හින්දා මේක ගේනවා කියලා පැන යන්න තියෙන්නේ පැන යන්න තියෙන්නේ පැන මෙන්න මේ විදිය ඕකේ අපි ආයෙ වෙන්න අපිට ලෙවල් 13ක් තියෙනවා අපි දැන් පළවෙනි ලෙවල් එකේ ඉන්නේ ඕකේ තව ලෙවල් එක ගැන අපිට 12ක් තියෙනවා සම්පූර්ණ කරන්න අමක් නැහැ අපි සම්පූර්ණ කරමු එක්ක ඕනේ දෙකක් විතර සම්පූර්ණ කරන නිකා ඉන්න right බතුමාට පුළුවන් කියලා හිතාගෙන නෙමෙයි තව පොඩ්ඩයි හරි guys ඔන්න ගොල්ලොන්ගේ තෙවිරු ගේමින් තව කොටුවක් සම්පූර්ණ කරගත්තා මේ ලයිෆ් එක ගමු වැඩක් නෑ අපි ලයිෆ් වැඩක් නෑ හරි ඉතින් ඔයගොල්ලෝ දැක්කද මම කොටු දෙකක් සම්පූර්ණ කරගත්තා ඒ කියන්නේ අපි දැන් ලෙවල් දෙකක් සම්පූර්ණ කරා ජයග්‍රහණය ලෙස ජය වේවා හරි අපි ඊළඟ ලෙවල් එක සම්පූර්ණ කරමු හරි මෙතනින් පටන් ගන්න තියෙන්නේ මෙතනින් තමයි පටන් ගන්න තියෙන්නේ අමාරු ලෙවල් ගොඩක් තියෙනවා මං හිතන්නේ අතන තියන්නේ අතනද මෙතනද අනේ වන්ද කොහේරි තියෙන වෙති අපි කොටු යන්කෝ එතකොට හොයාගන්න පුළුවන් මේ කොහෙන්ද යන්න තියෙන්නේ කියලා ටුම් වැහෙන්න දැන් සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක් තියෙනවා කලින්ට වඩා වැහෙන්න ජය වේවා මේ ගල දැන් තියෙන දේ වෙනස් වෙලා මෙතන කොටුවක් අඩුයි නේද අපිට ඉතින් ගියගේ මෙතනින් යන්න තියෙන වින දිහාවකින් ඉන්න තියෙන පිස් එක්ක වගේ නේ හැසිරෙන්නේ ආයි වෙන්න කමක් නෑ හાર્ට් වැඩක් නෑ අපිට ඒක වැඩක් නෑ හරි අපි ආයි වෙන්න ආයි වෙන්න මම දැන් මේ ලෙවල් එක තාම ගොඩක් කට්ටිය සම්පූර්ණ කරලා නැහැ මං ඉන්න හරියේ ඒ කියන්නේ මං කියන්නේ දැන් guys තාම ගොඩක් අය ඇවිල්ලා නැහැ මේ හරියට ඒ කියන්නේ මේ ලෙවල් එක අමාරුයි කියන එක ඔය බේර තව ගොඩක් කට්ටියනේ මීට වඩා උඩ ඉන්නවා අපි ඉන සෙට් එකක් ඉන්න ආපු ඕකටද කාට්න වගේ මේකට පන්නවා මේකට පනි
දැන් මේකට ඊට පස්සේ මේ කොටුවට දව කීයද දුම්බි වෙන්න පළවෙනි කොටුවට පෙන ගන්න බැරි වුණා කොච්චර සෝචනීයද නිදි මත ඔය තව කට්ටිය ඇඟාස්සෙරින් යනවනේ ඒගොල්ලෝ එක්ස්පර්ට්ලාද මේකට ඔච්චර හයියෙන් යන්නේ හයියෙන් යන්නේ හිමින් යන්න මං ඉන්නේ දැන් හයියෙන් යන්න බෑ ඒක හොඳට මතක තියාගන්න හයියෝ එන්න වරු වෙල්ල නෑ ඌ යන ඌගේ ප්‍රශ්නේ නෑ ඌ යන හරි අනේ වැටෙන්න යන්න එපා මාත් එක්ක යන්න ඔයා එහෙමයිනේ ඔයා මට කූරු වුණා එන අරගොල්ලෝ එන්නේ නෑ නේ දැන් කීප දෙනෙක් මගේ ලෙවල් එකේ ඉන්නවා හොඳයි හරිද ඔබට සතුටුද හරි රත්තරන් යාළුවනේ අයියෝ ඒ කොටුවෙන්මයි වැටින්නේ හරි ආයි වැටෙන්නේ දැන් කොල්ල ගැම් අරන් තියෙන්නේ දැන් යනවා එහෙම කිව්වට වැටෙනවා ඉතින් ගණන් ගන්න එපා මොකද මේ කොල්ල ටිකක් මෝඩයිනේ මම ඔන්න මේ මොකක් කර ගන්න අපුල වෙන මොකක්ද ටින් ඒ කොටුවෙම තමයි ගයිස් වැටෙන්නේ මොකක්ද ඒ කොටුවේ තියෙන ප්‍රශ්නයක් බලමු දැන් ඊළඟ පාර ගිහිල්ලා එතෙන්ට මොකක් කරේ ඒ කොටුවේ තියෙන විදිහට අපිට ප්‍රශ්නයක් ඇහෙන්න නොපිනිනේ හරි අපි ගෑන් නවත්තන්න තමයි මම හදන්නේ දැනට මම දැන් නවත්තනවා තව ටිකකින් තෙවරු ගේමින් YouTube channel එකේ ඔයාලා subscribe කරලා තියාගන්න ඕනි notification icon එක on කරලා bell icon click කරලා ඒක all දාලා තියාගන්න මගෙන් ගොඩක් වීඩියෝස් ඉස්සරහට මේක මේ පැතලි කොටුව පැතලි ඒකින්ද අපිට ලොකු ඉඩක් නෑ කොටුවේ සැරිසරන් හරි දෙන්නේ මට වැඩේ තේරුනේ වැඩේ තේරුම් ගත්ත ගමන් ගියේ ඒක ඉස්සරහට තව පොඩ්ඩයි තියෙන්නේ අර කොටුවට නම් පනින්න එක දුර වැඩි මේ කොටුවට පැටලලා අපි සද්ද වහගෙන ඉමු ඒකින්ද හරි ගයිස් ඔන්න ඉතින් මම ජයග්‍රාහී ලෙස 3 ඉලක්කයක් කරා ගමන් කරා දැන් අපි ඉලක්ක 3ක් දැන් අරන් ඉන්නේ ටාන්ට හරි අපි තව ඉලක්ක කීයක් තියෙනවද කියන්නේ අපි දැන් 13 3 සම්පූර්ණ කරා අපි තව 10ක් තියෙනවා ඉලක්ක මේ 10 සම්පූර්ණ කරන්න නම් මට බෑ මොකද කියේ මොකද මේ ගලවන්න බෑ ඕකේ එකත් එහෙම ලොකු දුරක් නෑ අපි බලමු මොකද හරි අපිට කරගන්න පුළුවන්ද කියලා එකම දේ තමයි ගයිස් වැටෙන්නේ නැතු යන එක පොඩි සරලයි තමා ඒ උනට මේ එන බාධක දුරක් පනින්න තියෙනවනේ වැඩි අල්ලගත්තම තමයි පොඩ්ඩක් ඉන්න එතන පොඩි තියෙන ප්‍රශ්නයක් එතන ට්‍රැම්පලින් එකක් හයි කරලා දෙනවා ට්‍රැම්පලින් එකක් තියෙනවා කියන්නේ වැඩි අමාරුයි අපිට කියන්නේ ෂෙනික ගන්න බලාගෙන යන්න එතෙන්ට ඕකේ يعني ෂෙනික ඊගා කොටුවට පනින්න බලාගෙන යන්න වල තියෙන ට්‍රැම්පලින් කොටු කොහෙද ඊගා කොටුව තියෙන්නේ අතන වෙන්න උඩින් අපි ට්‍රැම්පලින් කොටුව අපිට අතහැරලා යන්න බැරිද මේ ට්‍රැම්පලින් කොටුව මට අමාරුයි වැඩි ගන්න තේරෙන්නේ නැහැ දැන් ට්‍රැම්පලින් කොටුවේ ඕකේ මම වෙන්න
කමක් නේ. හරි ගයිස් මම මයින්ක්‍රාෆ්ට් වීඩියෝ ඉස්සරහට channel එකට දානවා බය වෙන්න එපා. අයියෝ එන්න. මම දැන්ට මයින්ක්‍රාෆ්ට් එක වීඩියෝ එක channel එකට දාලා ඇති. තේනුක කියන යාළුවත් එක්ක තමයි මම මයින්ක්‍රාෆ්ට් එකෙන් ඉඳන් ප්ලේ කරලා තියෙන්නේ. තිරක් කිරේෂා. අපි ආයෙ වෙන්න. මතක තියාගන්න ඕනේ ට්‍රැම්පලින් කොටු අති භයානකයි. ආති නෙවෙයි අධි භයානකයි. අපිට ට්‍රැම්පලින් කොටු අතාරින්න බෑ නේද? කොටුව තියෙන්න මූණේ ඇදියට. අන්න ඉතින් අන්න හොර කරන්න එපා. හොර කරන්න බෑ. මම බොත්ත මෙබුවා ඇන්නා. ඔච්චර වාමි වැඩක් කියලා. හරි පැත්ත හරියට. මොකද දැන් කොල්ල සාර්ථක ලෙස ලෙවල් 3ක් සම්පූර්ණ කරලා ඉන්නවා කියන්නේ මේ ලෙවල් එක සම්පූර්ණ කරගන්න බැරි වෙන්න බෑ. තවර අන්තිම කොටුවට විල මෙරි ඉද්දන්නේ. ඒක වෙනම කතාවක්. අන්තිම ලෝකේ දිව්‍ය ලෝකෙ පෙන්නනුත් දන්නේ. හරි. නියමයි. දැන් නම් ප්‍රගතියක් තියෙනවා පොඩි. ඔයක කොටුවයි. තව එකයි. නියමයි. සුපිරි. level 4ක් completed. සුපිරි guys සුපිරි. ඒක අත්තන. සම්පූර්ණ කරමු. මහ ලොකු දෙයක් නෙමෙයි. අර පළවෙනි level එක සම්පූර්ණ කරන කට්ටිය. අන්නා. අපි දැන් හෙන උඩ guys ඉන්නේ. අපි දැන් පළවෙනි level සම්පූර්ණ කරලා ඉන්නේ. අපි වීරි. දැන් නම් guys හෙන දුරක් පනින්න තියෙනවා. අපේ මේ level එකෙන් level එකට පනින්න තියෙන දුර වැඩි වෙනවද? එහෙම නැත්නම් අපිට පනින්න පුළුවන් හැකියාවත් වැඩි වෙනවද ඒකත් එක්ක? ඕකේ. පළවෙනි පාරෙන් යහුවා ඒක නම් first try. ඕකේ. ඒවා හීනි වැඩි වෙන්නේ මහත කොටන බය වෙන්නේ නැතුව හෙට මෙහෙට ගිහේ. ඔය කොටුත් හෙන භයානකයි. බැරිලවත් කොටුවට ලෑන්ඩ් කළා මැද්දේ හරියින් ලෑන්ඩ් කරොත් බිමටම තමයි. එකක් නම් මොන්ද ෆස්ට් try යා. මේක කොහින්ද ඒ? ආදි. ඒ ඉවරට නෝට පේන. බය. මේකත් ෆස්ට් try ඉවර කරන්න. හරි. ඒක ෆස්ට් try ඉවර කරා. නියමයි guys. channel එක subscribe කරන්න නැහැ. subscribe. ෆස්ට් try. මේකත් අපි ඉවර කරමු මේ විදියට. බලමු ඉවර කරන්න. එහෙම පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒක මට දැන් ඉවර වෙන දිනුම් කණුව පේනවා. දැන් දෙකක් ෆස්ට් try ඉවර කරලා තියෙන්නේ කොල්ලා. මේකත් ඉවර ගන්න බැරි නෑ. උත්සාහ කරොත් ජය ගන්න පුළුවන්. අන්න ඉතින් බ්ලේඩ් තල තියෙනවනේ. ඕ මයි ගාඩ් මෑන්. බ්ලේඩ් තල වල ලං කරු ගමන් ඉවරයි. චක්ක බ්ලාස්. හරි. සැලකිය යුතු වත්තමක මේ ලෙවල් එක තියෙනවා. සැලකිය යුතුයි. මට දැන් පළවෙනි ලෙවල් හරිය පේන්නෙත් නැති ගානයි. ඒ තරම් උඩ ඉන්නේ දැන් නම්. අර තියෙන බ්ලේඩ්. හරි බ්ලේඩ් තලි. ඕ. බ්ලේඩ් තලේ උට්ටමයි මේ පතිත වුණා. බලමු මෙන්න මෙයා බ්ලේඩ් තලයට අහුයි තාරෙට. කො බ්ලේඩ් තල. අයියෝ යන්න නැතු ඉන්නේ. අයියෝ එන්න නිෂි.
ඇත්තටම මම දැක්කේ නෑ ඒක පල්ලෙම. Whoa, look at it. අපි සැලෙන්නේ නෑ නේද? මොකද අපි මැරුණාම දැන් අපි මේකෙන්නේ කෙලිම ස්පෝන් වෙන්නේ ආයි වැඩි කුටු පෙන මොකද්ද නේද උනේ එකපාරට? ඒ හිටි. ආර මොකක් හරි වුණාද? Hey man මොකද උනේ? හරි අපිට යාව බ්ලේඩ් තල වලට කැපෙනව බලන්න බෑ මොකද අපිට යන්න වෙනවා. එයා පොඩ්ඩක් ලැග් වෙනවද කොහෙද? Oh no. බුර් පතපි. වෙන්නනේ. මන් දැන් මේ තුන්වෙනි පාටක් තියෙනවා අරයා තාම අතන. අයියෝ. එయ్యනේ වැටෙන්නේ හරිද තුන්වෙනි පාටනේ හරි හතරවෙනි පාටත් ඉඳී ඕක අතන. ඔය බලන්න. හරි ඉන්නේ. මොකද මෑන් ඔයාලට වෙලා තියෙන හිර වෙලාද? මොකද්ද වගේ නම සැමි. සැමි බෝයි නෙමෙයි සැමීනේ. ඕකේ. පොඩ්ඩක් බරපතලයි තත්ති. හරි. බරපතල තත්ති නිමවා අභියස අපි යනවා. සුපිරි. අපිට තව මිනිත් 5ක් වගේ තමයි දැන් ගන්න තියෙන්නේ සුපිරි. දැන් ලොකු ප්‍රගතියක් තියෙනවා. ඔබල 1යි 2යි 3යි 4යි. හතරද තියෙන්නේ? අනේ 5යි. මේක පෙන්න. ඒ කොටුව අතරින් වැඩක් නැහැ කොටුව අපිට. අර කොටුවට පනිනවා. පෙන්න. අපිට කලින් එකත් ෆස්ට් ට්‍රයි ඉවර කරන්න තිබ්බා. මොකද එතන බ්ලේඩ් තල තිබුණ නැත්නම් ෆස්ට් ට්‍රයි මේක ඉවර කරනවා. දැන්ට මම 7ක් වන් තියෙනවා. සුපිරි. මැනික් ගල් තව පොඩ්ඩයි අපිට හොයාගන්න තියෙනවා 7ක් හොයාගත්තා දැන්ට. ඕහෝ මට වැරදුනා. ඒ කොටුවට පනින්නේ නෑ නේ අපි. ඒක එක්ස්ට්‍රා කොටුවක්. ඒකට පනින්න අවශ්‍යතාවයක් නෑ කිසිම. මේ කවුද මේ? යා වැඩ්ඩලුවර. යා වැඩ්ඩා. කියලා තමයි යා හිතන් ඉන්නේ. ඕකේ දැන් 8ක් තියෙනවා මං ගාව. තව පොඩ්ඩයි තියෙන්නේ මේ ගයිස්. මම ඩයමන්ඩ් 8ක් හොයාගත්තා දැන්. ඕ නෝ. ඔයගොල්ලෝ නම් ඉපායි. ඕ නෝ වෙන්න යූ. ඕහෝ අරවා අයිස් කැට ස්ලිපරි ගයිස් ඒව ලිස්සනවා. ඕකේ සැලකිය යුතු තත්ත්වයක් තියෙනවා සැලකිය යුතු. ඕ නෝ ආයි වෙන්න. මොකද එන්නේ මගේ ඇඟිල්ල වැදුනා අතින් සෝරි. channel එක subscribe කරලා තියාගන්න ඕනේ. මෙච්චර අමාරු මේ ගේමක් දෙනවා කියන්නේ. ඕ guys ice cat slippery. right අපිට ice cat වලින් බේරලා යන්න පුළුවන්. එහෙම නැත්තම් පැන යන්නත් පුළුවන්. තව පාරක් චෙක් try කරලා බලමු අපේ ice cat වලින් බේරෙන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ මේගොල්ලෝ කියන්නේ අපිට බ්ලේඩ් තල උඩින් පනින්න කියලා නේද? අපි පනින්නේ නැහැ බ්ලේඩ් තල වලින්. ඕ නෝ බ්ලේඩ් තලේ හිට්ටා.
why is this happening to me why මොකද්ද මම කරපු වැරද්ද ඇයි මට මෙහෙම වෙන්නේ හරි ah I can do it I am a hero බ්ලේඩ් තලේ උට්ට පතිරුණා නැවත වතාව සුපිරි ඕකේ මේ ලෙවල් එක නම් ටිකක් අමාරුයි සැලකිය යුතු අමාරුවක් තියෙනවා අයිස් කැට සීන් එක තමයි තියෙන්නේ නැත්නම් මට මේ සීන් එක නම් දැන් පුළුවන් ආපෝ අයිස් කැට ලිස්සන් ඉපා ඕත් වැත්ත ජීවිතේ අයිස් කැට ලිස්සනවනේ ඒක වෙනම කතාවක් ගේම් එකට විතරක් වෙනම දෙයක් කියලා ලිස්සන්න නැතුව තියෙන්නේ පුෂි ඕකේ ආයි පාර බ්ලේඩ් තලේ හිට්ටා මේ වැඩේ හරියන්නේ ඒ කියන්නේ ඔය වැටෙන් පොඩෙන් බලමු ලෙවල් එකේ කට්ටියට මොකද කරන්නේ කියලා බලන්න වෙන්නා ඒලා මොනික මෙන් වෙන්නේ හරි ඌ අපිට වැඩන්නේ අපියා ලෙවල් එකේ කට්ටිය ඒගොල්ලෝගේ වැඩක් කරාගෙන ඒගොල්ලෝගේ පීටින් ඉන්නේ අර පහළ තියෙන බ්ලේඩ් තල දෙකම මට මෙතෙන්ට පීනවා දැන් අපි මීට කලින් ගොඩාක් කලින් ලෙවල් ටික පාස් කරේ ඕ ආයි වෙන්න ඕකේ අර කිරෝලේ තියෙන අයිස් කැටේ අපි ඉස්සරහට ලිස්සලා දාන්නේ ඒ කියන්නේ අපි යන්න ඕනි හරහාට ඔන්න බලන්න එයි මෙහෙම වෙන්නේ ඕකේ මේ වැඩේ හරියන්නේ channel එක subscribe කරලා තියාගන්න අයියෝ ආයි හිටන්නේ බ්ලේඩ් තලේ අපිට පනින්නත් බෑනේ බ්ලේඩ් තලේ උඩින් පනින්නත් බැරි න යන්න බැරි න ඒ කියන්නේ මේ වගේ ලෙවල් එකක් දෙන්නට කියන බෑ අපිට දැන් බ්ලේඩ් තලේ උඩින් පනින්න බෑ ඔය අපි වැටෙනවා බ්ලේඩ් තලේ ගාඩි කිට්ටු කරන්න බෑ වැටෙනවා මේවට අයිස් කැටයක් දාලා බ්ලේඩ් තලේ ගායි ඒ ලෙවල් එකේ කේස් එක නැත්නම් ඊට උඩ ලෙවල් වල කට්ට ඉන්නවද ඒ අන්න ඒක මට ඉස්සෙල්ලම දැනගන්න ඕනේ ඕකේ මං හිතන්නේ අපිට තියෙන්නේ අර කිරෝලෙම කොටුට පනින්න ඒකත් බෑමත් බෑ කරන්න එහෙම වෙන්න මොකද්ද කියන්නේ මට දැන් මොකද්ද කියන්නේ බ්ලේඩ් තලේ හිටිනවා දැන් මොකද්ද කියන්නේ මට මොකද්ද දැන් කරන්නේ අපිට දෙපාරක් පැනලා ගොඩාක් උඩ යන්න පුළුවන්ද එහෙම බෑනේ එහෙම බෑ දැන් අපිට අර තියෙන්නේ අයිස් කැට උඩින් ගිහිල්ලා පනින සීන් එක බ්ලේඩ් තලේ හිටත් බෑ පොඩ්ඩෙන් අපි එතෙන්ට ගිහලා කල්පනා කරමු දැන් මොකද්ද මේකට කරන්නේ කියලා මගේ දැන් මොලෙන් ගහන්න ඊමත් තමයි මෙතන තියෙන්නේ ෂුවර් එකට මේ කිරෝල අයිස් කැටිනු බෑ අපිට මොකක් කරන්න
හරිනේ හරි හරි බය වෙන්න දෙන්නේ අපිට ඒකටත් මේකක් තියෙනවා අයිස් කෙට් උඩින් යන්න බය වෙන්න එපා මට ඇත්තටම මේ ඔප්ෂන් එක අමතක වෙලා තිබ්බේ ඊසිනේ කවුද නෙමෙයි ලෙවල් හදන්නේ ලෙවල් හදපු කෙනාට සම්මානකින් දමල ගහන්න වටිනවා අයියෝ වැන්නා මොකද්දනේ ලෙවල් එකක් වැඩි කරේ නෑ හාපූ දැන් ආයි යන්න ඕනේ අර අයිස් කෙට් උඩින් ෂි නැමුණා ලිස්සන් එපා වැටෙන්න එපා මොකක්දුනේ අන්න ඉල්ලීගල් මේකක් වුණා ඉල්ලීගල් ඒක බ්ලේඩ් එක ගැවුනෙත් නෑ ගැවුණ කියලා කිව්ව බ්ලේඩ් එකේ ඇයි ඕකේ අපිට මේ ලෙවල් එක සම්පූර්ණ කරන්න හෙනටම අමාරුයි දැන් හෙන වෙලාවක්ම ගත කරේ මේ ලෙවල් එකට මම හිතන්නේ දැන් හෙන වෙලාවක් මම ගෙවුවා මේ ලෙවල් එක ඕකේ දැන් මේ පාර බැලුවම මම මේ ලෙවල් එක නවත්තලා දානවා මෙතනින් ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් මේක ඉතුරු ටික හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න වගේ තමයි මේ ගේම් එකේ ඉස්සර ඉතුරු ලෙවල් ටිකත් ඉතින් අදට සුබ දවසක් මම අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකකින් හම්බෙන්නම් බයි